හරි ළමයි අපි අද කුප්පි සීරීස් එකෙන් කතා කරන්නේ 13 වසරේ මුදල් පාඩුවට අදාළ ඒ කියන්නේ 13 වසරේ පළවෙනි පාඩම මුදල් පාඩුවට අදාළ ප්‍රධාන වශයෙන් මේ මුදලට ඉල්ලුම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මොකක්ද මේ මුදලට ඇති ඉල්ලුම කියලා කියන්නේ. නැත්නම් අපි ඕකම කියනවා ද්‍රවශීලතා වර්ණය කියලාත් ඔයාලට කියනවා. එතකොට ඔයාලා මේකේ තියෙන ප්‍රධාන වශයෙන්ම ද්‍රවශීලතා වර්ණයේ නිර්වචනය සාමාන්‍යයෙන් දලදසක් ගන්න කියනවා මුදල් විසින් ඉටු කරන ලබන කාර්යයන් නිසා වත්කම් වලින් කොටසක් ලෙස මුදල් වශයෙන් ළඟ තබා ගැනීම. ඒ කියන්නේ ළමයි ප්‍රධාන වශයෙන්ම ඇයි මේ මිනිස්සු අතේ සල්ලි තියන් ඉන්නේ? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මිනිස්සු මේ සල්ලි තියන් ඉන්නේ ඇයි? සල්ලි තියන් ඉන්න ප්‍රධාන චේතනා තුනක් ඔස්සේ ඒ කියන්නේ මේක මෙහෙම මුදල් ළඟ තබා ගන්නත් ප්‍රධාන වශයෙන් මුදලේ කාර්යයන් බලපානවා. ඒ කියන්නේ මුදලේ කාර්යයන් නිසා මේ මුදල් මිනිස්සු අතේ තියා ගන්නවා. හරිද? නැත්තම් ඒ කියන්නේ තමන්ගේ ඉදිරියදා වැඩ කටයුතු කරන්න නැත්නම් හදිස්සි අනතුරක් වුණොත් ඒවට සල්ලි උපයා ගන්න. හදිස්සි අනතුරක් වුණොත් දැන් ඒවට සල්ලි විදන් කරන්න බෑනේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේ මුදල් ශීර්ෂ ළඟ තබා ගන්න ඊළඟට ලාභ පරමාර්ථ වලත් මුදල් ළඟ තබා ගන්න. එතකොට මෙන්න මේ මුදලේ කාර්යයන් නිසා සහ වෙනත් චේතනාවන් ඔස්සේ ප්‍රධාන වශයෙන් මේ මුදල් වශයෙන් ළඟ තබා ගන්න ප්‍රධාන චේතනා තුනක් අපි කතා කරනවා. පළවෙනි චේතනාව තමයි මොකක්ද? ගනුදෙනු චේතනාව. දෙවෙනි චේතනාව තමයි ආරක්ෂණ චේතනාව. තුන්වෙනි එක තමයි සමපේක්ෂණ චේතනාව. එතකොට ඔයාලගෙන් අහුවොත් එහෙම ද්‍රවශීලතා වර්ණය කිව්වොත් මොකක්ද කියලා ඔයා කියන්නේ මොකද්ද? මුදල් විසින් ඉටු කරන ලබන කාර්යයන් නිසා මම කියවනේ පොයින්ට් එක. කියන්නේ මේ මුදල් ළඟ තියා ගන්න ප්‍රධාන වශයෙන්ම මේ මුදලේ කාර්යයන් බලපානවා. කාර්යයන් නිසා වත්කම් වලින් කොටසක් ලෙස මුදල් වශයෙන් ළඟ තබා ගැනීම තමයි මෙන්න මේ ද්‍රවශීලතා වර්ණය කියලා කියන්නේ. එතකොට මිනිස්සු ප්‍රධාන වශයෙන් මේ මුදල් ළඟ තියාගන්න ප්‍රධාන චේතනා තුනක් ඔස්සේ එකක් තමයි ගනුදෙනු චේතනාව, අනිත් එක ආරක්ෂණ චේතනාව, ඊළඟට මොකක්ද තියෙන්නේ? සමපේක්ෂණ චේතනාව. ඒතර පළවෙනි චේතනාව තමයි ඔයාලා දන්නවා ගනුදෙනු චේතනාව කියන්නේ මොකක්ද කියලා. ගනුදෙනු චේතනාව කියලා කියන්නේ මම මෙතන පොයින්ට් වශයෙන් ලියලා තියෙනවා. ඔයාලා ගෙනියගුවොත් එහෙම මොකද්ද මේ ගනුදෙනු චේතනාව කියන්නේ කියලා සාමාන්‍යයෙන් ඔය පොයින්ට් ටික සහ ප්‍රස්තාර අදිනවා ප්‍රස්තාරයන් දෙන්නේ පළගාව එක තියෙන කොහොමද තියෙනවනේ. එතකොට ගනුදෙනු චේතනාව නිර්වචනය කරලා සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් ආදායම් ලැබීම සහ වියදම් කිරීම එකිනෙකට සමපාත නොවේ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලගේ ඊටම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් ගත්තොත් එහෙම එයාලට පඩි දෛනිකව හම්බ වෙන්නේ නේද? එයාලට හම්බ වෙන්නේ මාසික. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ඔය ප්‍රධාන වශයෙන් කුලී වැඩ කරන කට්ටිය අර ගෝලයෝ එහෙම ඒ කට්ටියට දෛනිකව පඩි හම්බ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ආදායම් ලැබීම සමාන නැහැ. හැමදාම හම්බ වෙන කට්ටියක් ඉන්නවා, මාසිකව හම්බ වෙන කට්ටියක් ඉන්නවා, මාසෙන් මාසෙ හම්බ වෙන කට්ටියක් ඉන්නවා. ඒතකොට ප්‍රධාන වශයෙන්ම ඒකයි කියන්නේ ආදායම් ලැබීම වියදම් කිරීම එකිනෙකට සමපාත නොවේ. එම නිසා ගනුදෙනු කිරීමේ පරමාර්ථයෙන් මුදල් ශීර්ෂ ළඟ තබා ගන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම හිතන්න රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් සාමාන්‍ය ගාමෙට 25 වගේ. එතකොට අම්මලා තාත්තලා දන්නවා මගේ පඩි හම්බ වෙන්නේ 25. ඒ නිසා මං අතේ සල්ලි තියා ගන්න ඕනේ ඇයි? එදිනෙදා බඩු ටික ගන්න, ඊළඟට ගෙදරට අවශ්‍ය දේවල් ටික ගන්න, ළමයිට පන්ති ගාස්තු ගන්න. එයාලා අන්න ඒ කිරීමේ පරමාර්ථයෙන් පර්ස් එකේ සල්ලි තියාගෙන ඉන්නවා. එතකොට එතන ප්‍රධාන වශයෙන් ඇයි අම්මා තාත්තලා සල්ලි තියන් ඉන්නේ? මෙන්න මේ ගනුදෙනු චේතනාව බලපානවා. ඒ කියන්නේ ආදායම් ලැබීමයි වියදම් කිරීමයි සමාන නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පර්ස් එකේ රුපියල් කීයක් හරි දාන් ඉන්න වෙයි. අම්මලා තාත්තලාට 25 පඩි හම්බ වෙනකම් පර්ස් එක 7 නැතුව ඉන්නේ නැහනේ. ඇයි? යාලා අනිවාර්යෙන් පොකට් මනි කියලා දෙන්නේ. අන්න ඒ වගේ අම්මලා තාත්තලා සාමාන්‍ය සල්ලි ප්‍රමාණයක් පර්ස් එකේ දාගෙන තියාගෙන ඉන්න ප්‍රධාන වශයෙන්ම ඔය එදිනෙදා ගනුදෙනු ටික පියවා ගන්න. කාර්යක්ෂම පියවා ගන්න. හරිද? ඊට පස්සේ කියන එම නිසා ගනුදෙනු කිරීමේ පරමාර්ථයෙන් මුදල් ශේෂ ළඟ තබා ගන්න. ඊළඟ එන මොකක්ද? ආදායම් ලැබීමයි වියදම් කිරීමයි එකවර සමපාතන. ඒ කියන්නේ එහෙම වුණොත් මුදල් ශේෂ ළඟ තියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ ළමයි ආදායම් කියන ඒවා මොකක් හරි කාලච්ඡේදයකට සීමා වුණාට වියදම් කියන ඒවා කාලච්ඡේදයකට සීමා වෙන්නේ නැහැ. ඇයි ඒ? වියදම් කියන ඒවා දෛනිකව හට ගන්නවා. ඒ කියන්නේ ඔයාට ආදායම් නිශ්චිත දවසකට මාසයකට සතියකට දවසකට හම්බුනොත් හැබැයි වියදම් කියන ඒවා දෛනිකව හම්බ වෙනවා. තේරුණාද කියන එක? ඒක නිසා දැන් අම්මලා තාත්තලාගේ ඔක්කොම සල්ලි ටික පොත්තට දාලා තියන්නේ නැහැ නේ. යාලා අනිවාර්යෙන් පර්ස් එකේ සල්ලි ටිකක් තියාගෙන නැයි. මෙන්න මේ පරමාර්ථ නිසා ගනුදෙනු කිරීමේ පරමාර්ථය. ඒ නිසා මතක තියාගන්න ආදායම් ලැබීමයි වියදම් කිරීමයි එකවර වෙනවනම් නැත්තම් මේ දෙක සමපාත නම් මේ චේතනාවක් ඇති වෙන්න විදියක් නැහැ. ඊළඟ කියනවා ආදායම් නිශ්චිත කාලයකට සීමා වේ. ඊළඟට කියනවා වියදම් අඛණ්ඩව සිදුවේ. ඒ පියවීමට මුදල් ශේෂ ළඟ තබා ගන්න. තේරෙනවද මම අර පැහැදිලි කරපු සෙට් එකම යන්නේ? ඊළඟ මොකද්ද කියන්නේ? ගනුදෙනු චේතනාවෙන් මුදල් ඉල්ලුම සහ ආදායම අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ ගනුදෙනු චේතනාවයි ආදායම අතර අනුලෝම සම්බන්ධයක් තියෙන. ඒ කියන්නේ
සාමාන්‍යයෙන් ආදායම වැඩි වෙන්න මේ ගනුදෙනු චේතනාවේ ළඟ තබා ගන්න මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙන්න ගන්නවා. ඒක සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 50000ක් හොයන කෙනා පර්ස් එකේ තියා ගන්න ගානයි සාමාන්‍ය මාසෙට ලක්ෂයක් හොයාගන්න පර්ස් එකේ තියෙන ගානයි දෙක. තේරෙනවද? ඒක සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ ගනුදෙනු කියන්නේ ආදායම වැඩි වෙන්න ගනුදෙනු කිරීමේ චේතනාව ළඟ තබා ගන්න මුදල් ප්‍රමාණය ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? වැඩි වෙන්න ගන්නවා. හරි. එතකොට අපි අද කතා කරේ මෙන්න මේ ගනුදෙනු චේතනාව සහ මුදලට දීල්ලුම ඒ සම්බන්ධයෙන් අපි ඊළඟ එකකින් කතා කරනවා ප්‍රධාන වශයෙන්ම මොකක්ද මේ ආරක්ෂණ චේතනාව කියන්නේ ඊළඟ අපි කුප්පියෙන් කතා කරනවා ඊට පස්සේ කුප්පියෙන් සමපේක්ෂණ චේතනාව පොඩ්ඩක් ලොකු චේතනාවක්. ඒතර පොඩි වීඩියෝ එකට කෙටි කරන්න බෑ. ඒතර අද ඉගෙන ගත්තා ඔයාලා මේ මුදලට දීල්ලුම කියන්නේ මොකක්ද? මුදලට ප්‍රධාන අවශ්‍යතා කොහොමද කියන්නේ? ඇයි මේ මිනිස්සු මුදල් ශේෂ ළඟ තබා ගන්නේ? ඊළඟට අපි කතා කරා මොකද්ද මේ ගනුදෙනු චේතනාව කියන්නේ මොකක්ද කියලා කතා කරා. අපි ඊළඟ උප්පියෙන් කතා කරනවා ප්‍රධාන වශයෙන් ආරක්ෂණ චේතනාව. ඊට පස්සේ කතා කරනවා සාම්පේක්ෂණ චේතනාව. එහෙනම් හැමෝටම ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.